අපිට ඕල් එක හැමතුම ලැබුණ වෙලාවේ විනාඩි 5 4ක් යනද දෙන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඕක තමයි. වාහනව භාවිතා කරනවද හයිවේ එක බලන්නෙත් අපි කිසිම වාහනයක නැහැ ෆයර් එක්ස්ටින්ගුෂර් එකක්. දැන් Google එකට ගිහලා බලන්න නැත්නම් YouTube එකේ ගහලා බලන්න YouTube එකේ තියෙනවා වෙන පිට රටවල හයිවේස් වල ඒගොල්ලෝ කොහොමද වැඩ කරන්නේ කියලා. දැන් මේ වාහනේ ගිනි ගන්නකොට අපේ වාහනයක තිබ්බනම් ගිනින උපකරණ විශේෂම ඩ්‍රයි කෙමිකල් පවුඩර් කිලෝග්‍රෑම් 6ක් තිබ්බනම් 6ව 5ක් ගන්න කිලෝග්‍රෑම් 30ක් මේ වාහනේ අපිට ඉස්සලා නිවන්න තිබ්බා. ඒක අපි එනකොට මේ වාහනේට අපි රෂ් එකේ එන්නේ. හැබැයි බලන්නේ අපිට බනින්න. මේකුත් තියෙන ඒ නිසා කාරුණේ කිල්ල මොකද හැමෝම ඉන්න නිසා කාරුණේ කිල්ලේමත් තියෙන්නේ පුළුවන් ලොකු ගාණක් යන රුපියල් 5000ක් 6000ක් යන හැබැයි ඔයගොල්ලෝ ලක් කෝටියට එහා වාහන පාවිච්චි කරනවා. ෆයර් එක්ස්ටින්ගුෂර් එකක් ඩ්‍රයි කෙමිකල් පවුඩර් එකක් තියාගන්න. YouTube එකේ දැන් ගිහිල්ලා බලන්න. හයිවේස් වල වාහන පාරවල් ගිනි ගත්තා මිනිස්සු කරන දේ. තමන්ගේ වාහනේ ගිනි ගන්නකොට අනිත් පැත්ත එකතු වෙලා තමයි මේ වාහනේ නිවනවා යන්නේ. ෆයර් එකක් නොක් ඩවුන් කරන්න එහෙම පුළුවන්. අපි සේෆ්ටි එකක් කියලා කතා කරාට ප්‍රශ්නේ තියෙන්නේ දෙන්නේ කවුරුත් කොහොමද කවලෙන්නේ නැහැ. හරිද? දැන් අඩු ගානේ මේ තියෙන ගම දැන් ගම්බෝගේ මොකද මන් දන්නේ ඉතින් කිලෝ උපකරණ දෙක දෙකක් අරගෙන ආවේ. අරගෙන ඇවිල්ලා නිවන්න ගත්තා. මේ වාහනයක් බෙදෙන්න එනවා කියන එක මේ රෝඩ් කන්ඩිෂන් එකේ අමාරුයි. නේද? මේ පැහැදිලිවම මම හිතන්නේ අන්දම වෙන්න ඕන ඔය දේ තමයි වෙන්න ඕන. තමන්ගේ වාහනයක් තියෙනවා නම් අඩු ගානේ ගෙදර ගෑස් පාවිච්චි කරනවා ඊළඟට වාහන පාවිච්චි කරනවා ප්‍රථම ආධාර කිලියුන උපකරණයක් භාවිත කරනවා. ඒක කාරුණේ කිලියුම.